මහත් කුසල් ඵල රැස්කර ගන්ටයි උතුම් දළදා සමිඳු පුදන්ටයි ගුණ දහමින් එලිෆන්ට් හවුස්. අව්ව වැස්ස මහනුවරට බාධාවක් නොවේ. අව්වේ ඉඳලා දළදා සමිඳුන් පුදන්න එන පිරිවර දාමේ. ඒ අයට සිසිල් පැන් පොදක් සමවන් බීම වීදුරුවක් ලබා දෙන එලිෆන්ට් හවුස් අපි ඉන්නේ. උදේ අද දවස 8 වෙනි දවස. මේ උදෑසන අපි කතා කරන්නේ උදේ සමග. උදේ මොකක්ද මේ කරන්න ඔයාලා? ඇත්තටම අපි ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන් එන සදහැවතුන් වෙනුවෙන් අපි 8 වෙනි දිනටත් එලිෆන්ට් හවුස් ගුණදමින් සත්කාරය මත අපි එයාලගේ පවස නිවාලන්න අපේ සිසිල් පැන් බෙදා හැරීම සිද්ධ කරගෙන යනවා. ඉතින් මෙතනදී අපි මේ කාලේ පුරාවටම අපේ එන සදහැවතුන්ට මේ සිසිල් පැන් බෙදා හරින්න අපි සූදානම් කරලා තියෙනවා. අපේ රසවත් සිසිල් පැන් එකක් එන සදහැවතුන්ට පානය කරලා යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් උදේ මේ දන්සලා. අනිවාර්යෙන් දන්සලා. ඒත් එක්කම ගත්තොත් එහෙම මේකත් එක්කම අපි මෙතනින් එහාට ගිහිල්ලා එලිෆන්ට් හවුස් ගුණදමින් කණ්ඩායමේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය යටතේ විරිදිස් ප්‍රතිචක්‍රීකරණ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මෙතන ඉවත් වෙන ප්ලාස්ටික් වගේම අපි දකිනවා විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික් එකතු වෙලා තියෙනවා අද මහනුවර නගරේ. අපි එලිෆන්ට් හවුස් ගුණදමින් හැමදාම කරනවා වගේ මේ එලිෆන්ට් හවුස් ව්‍යාපෘතියක් යටතේ මේ ප්ලාස්ටික් එකතු කරන එක සිද්ධ කරගෙන යනු ලබනවා. හොඳයි. ඔබ එන්නේ මහනුවරට ඓතිහාසික සෙන්කඩගල පුරවරයට. ඒ නිසා මේ උදය ඇතුළු පිරිවර දාමේ එලිෆන්ට් හවුස් ඒ වගේම ඔබත් ඔබේ වගකීම ඉටු කරන්නට ඕනේ. බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ආකල්පයන් නැතිනම් වැරදි ප්‍රවෘත්ති මවනවා නොවේ. ඇත්ත. තැන තැන කැලි කසල දාන්න එපා. තැන තැන තියෙන දේවල් හරි නිසි තැන දාන්න. එතකොට තමයි අපට මේ උත්තරීතර සත්කාරණාවට ගුණදහම් පිරි සත්කාරණාවක් ලෙස නම් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ.